සීස සැත්කමකට මුහුණ දීපු ගොඩාක් දෙනකොට තියෙන ප්‍රශ්නයක් තමයි නැවත ලිංගිකව එක්වෙන්න සුදුසු මොන වගේ කාලයකදීද? ඔසප් චක්‍රය ආරම්භ වෙන්නේ කොච්චර කාලයක් ගියාට පස්සේද? ඒ වගේම ආයෙ පාරක් ගර්භණී වෙනවනම් තව බබෙක් හදනවනම් කොච්චර කාලයක් විතර බලාගෙන ඉන්න ඕනද? මේ ප්‍රශ්න ටිකට නිවැරදිම පිළිතුරු මොනවද කියලා අද අපි හොයාගමු. සිසේරියන් සැත්කමකට මුහුණ දුන්නත් සාමාන්‍ය දරු ප්‍රසූතියකින් ඔබේ දරුවව බිහි වුණත් ඔබේ යෝනි මාර්ගයෙන් රුධිරය පිට වෙනවා. සති 6ක් 8ක් විතර වගේ වෙනකන් දිගින් දිගටම අර පීරියඩ්ස් හැදුනා වගේ ඔබේ යෝනි මාර්ගයෙන් රුධිරය පිටවීමක් සිද්ධ වෙනවා. කාලයත් එක්ක පිට වෙන රුධිර ප්‍රමාණය, රුධිරයේ වර්ණය එහෙම අඩු වෙලා යනවා. ඒ වෙනතුරුම ඔබට සනීප ආරක්ෂක තුවා අඳින්න සිද්ධ වෙනවා. සනීප ආරක්ෂක තුවා වෙනුවට ටැම්පන්ස් ඒ වගේම පීරියඩ් කප්ස් වගේ යෝනි මාර්ගයට ඇතුල් කරලා රුධිරය එකතු කරන කිසිම දෙයක් ඔබේ යෝනි මාර්ගයට ඇතුළත් කිරීම සුදුසු වෙන්නේ නැහැ. ඒ වගේම ඔබේ පෑඩ් එකට රුධිරය පිරුණත් නැතත්, කිලුට උනත් නැතත් ඔබ පෑඩ් එක යම්කිසි කාලයක් ඇතුළතදී අනිවාර්යයෙන්ම මාරු කරන්න ඕනේ. එකම පෑඩ් එක වැඩි වෙලාවක් ඇඳගෙන ඉන්න එපා. මොකද ඔබ යෝනි මාර්ගය ප්‍රවේශම් කරගන්න ඕනේ විස බීජ වලට ඇතුල් වෙන්න දෙන්නේ නැතුව. ඒක හුඟක් වැදගත්. හැබැයි දැන් ඔබේ පෑඩ් එක හුඳටම පිරෙන තරම් රුධිරය පිට වෙනවා කියලා හිතන්නකෝ. දවස් කිහිපයක් ගියත් සෑහෙන්න පෙඟෙනවා. හරියට අර පීරියඩ්ස් හැදිලා මුල් දවස්වල වගේ පිරෙනවා නම් එකපාර ලේ ගොඩක් පිට වෙනවා නම් ලේ එක ලොකු කැබලි, කියන්නේ පුංචි ඝනකම කොටස් නෙමෙයි විශාල කැබලි පිට වෙනවා වගේ ඔබට දැනෙනවා නම් එහෙම වහාම ඔබ ඔබේ ප්‍රසව හා නාරි වේද වෛද්‍යවරයාව නැවත වතාවක් ගිහිල්ලා හමු වෙන්න. ඒක බලාගෙන ඉන්න හොඳ තත්ත්වයක් නෙමෙයි. ඔන්න ඉතින් මේ විදිහට මේ රුධිරය පිට වෙලා ගිහිල්ලා ටික කාලයක් ගත වුණාට පස්සේ ඔබේ ඔසප් චක්‍රය නැවත වතාවක් පටන් ගන්නවා. ඒක කොයි කාලයේදීද කියලා හරියටම නිශ්චිතව කියන්න බෑ. සමහර අයට හරි ඉක්මනට, ඒ කියන්නේ දරු ප්‍රසූතියෙන් පස්සේ මාස 2ක් 3ක් වගේ වෙනකොට ඔසප් චක්‍රය පටන් ගන්නවා. හැබැයි ගොඩක් වෙලාවට බබාට කිරි දෙන අම්මා කෙනෙක් නම්, මව් කිරි දෙන අම්මා කෙනෙක් නම් ඔසප් චක්‍රය පටන් ගන්න ටිකක් පරක්කු වෙනවා. දැන් මටත් මතකයි මගේ ලොකු බබා හම්බ වෙලා මාස 6ක් විතර වගේ ගියා. දෙවෙනි බබා මව් කිරි බිව්වේ නෑනේ. එයා හම්බ වෙලා මාස 2ක් වගේ යනකොට ඔසප් චක්‍රය පටන් ගත්තා. තුන්වෙනියත් හම්බ වෙලා මාස 6ක් 7ක් වගේ යනකොට මං හිතන්නේ පටන් ගත්තා. හැබැයි ඔසප් චක්‍රේ පටන් ගත්තට ඒක අර ක්‍රමවත්ව දවස් 28ම වගේ වෙන්නෙත් නැහැ. ටිකක් කල් යනකම් අක්‍රමවත් විදිහට තමයි මේ ඔසප් චක්‍රය ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒක ගැන එච්චරම බය වෙන්න එපා. ඒක නිශ්චිතවම කියන්න බෑ. නමුත් කාලයක් ගියාම නැවත වතාවක් ඔබේ ඔසප් චක්‍රය පටන් ගන්නවා. සාමාන්‍යයෙන් වෛද්‍යවරු උපදෙස් දෙන්නේ දරු ප්‍රසූතියෙන් පස්සේ සති 6ක් විතර වගේ ගියාට පස්සේ ලිංගිකව එකතු වුණාට කමක් නැහැ කියලා. මොකද එහෙම කියන්නේ ඔබේ පිටත තුවාලයේ පවා සුව වෙන්න සති 6ක් විතර යනවා. හැබැයි මං කලින් වීඩියෝ එකකදීත් කිව්වා එළියේ තුවාලය හොඳට වේලිලා තිබුණට දැන් චූටි බබා අපේ ශරීරයට සම්බන්ධ වෙලා ඉන්නේ කලල බන්ධෙන්නේ. දැන් චූටි බබා අපේ ශරීරයෙන් එළියට ගත්තට බබාත් එක්කම කලල බන්ධ කියන කොටසත් එළියට ගන්නවා. වැදෑමහ කියලා අපි කියන්නේ. මේ වැදෑමහ අපේ ගර්භාෂයට සවි වෙලා තිබුණු ස්ථානය හරියට නිකන් මෙන්න මේ වගේ සයිස් එකක් වෙනවා. හරිද? අපි කෑම කන පිඟානක සයිස් එකක් වගේ ප්‍රමාණයකට තමයි මේ වැදෑමහ ගිහිල්ලා අපේ ගර්භාෂ බිත්තිය සවි වෙලා තියෙන්නේ. එතකොට වැදෑමහ ගැලවිලා එළියට ආවහම මේ ප්‍රමාණයේ තුවාලයක්
අපේ ගර්භාෂයේ ඉතුරු කරලා තමයි තියෙන්නේ. එතකොට මේ තුවාලය අපිට පේන්නේ නැහැ. ඒ නිසා අපේ යෝනි මාර්ගය හරහා විස බීජයක් ඇතුල් වුණොත් නොදැනුවත්වම කිසියම් විස බීජයක් ඇතුල් වුණොත් ගර්භාෂය දක්වා ඒ විස බීජය ගමන් කරොත් එහෙම අපේ ශරීර අභ්‍යන්තරයේ ආසාදනයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා තමයි මේ විදිහේ කාල රාමුවක් දීලා තියෙන්නේ. මොකද අභ්‍යන්තරයේ තුවාලයක් ඔබට පේන්නේ නැතුව තියෙනවා. ඉතින් ඒ නිසා ඔබට නිර්දේශ කරලා තියෙන මේ කාල සීමාව ඇතුළත ඔබ ප්‍රවේශම් වෙලා හිටියොත් එහෙම වාසියක් වෙන්නේ ඔබටම තමයි. ඊළඟට සිසේරියන් සැත්කමකින් පස්සේ නැවත වතාවක් ගැප් ගන්න සුදුසු කාල සීමාව මොකක්ද කියන එකට නම් නිර්දේශයක් තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ කරලා තියෙන්නේ දරු ප්‍රසූතිය සහ සිසේරියන් සැත්කමකින් දරු ප්‍රසූතිය සහ නැවත ගැප් ගැනීමක් අතර කාලය මාස 18ක් හෝ 20ක් වගේ පරතරයක් තියෙන්න ඕනේ කියලා. දැන් මේ වගේ නිර්දේශයක් ඔවුන් ඉදිරිපත් කරලා තියෙන්නේ ශ්‍රී ලංකාව වගේ සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙනුවෙන් තමයි. නමුත් ඔබ ශාරීරිකව සහ මානසිකව ඔබ ශක්තිමත් නම් ඔබ සුවපත් නම් ඔබ තව ජීවිතයක් ඔබේ පවුලට එකතු කරගන්න ආසයි නම් සහ සූදානම් නම් ඒ කියන්නේ මාස 18ක්ම ඔබ බලාගෙන ඉන්න ඕනේ නෑ. හැබැයි ඔබේ දරුවා ප්‍රසූත කරලා මාස 6ක් වගේ ගත වෙන්නත් කලින් ඔබ නැවත ගැප් ගන්නවා නම් එහෙම නැත්නම් අවුරුදු 5ක් වගේ කාලයක් ඉඳලා ඔබ නැවත ගැප් ගන්නවා නම් එවැනි දරුවන්ට විවිධ සංකූලතා ඇති වෙන්න පුළුවන් කියලා ඔවුන් සඳහන් කරලා තියෙනවා. නමුත් මේක 100%ක්ම හරි කියලා අපිට කියන්න බෑ. නමුත් ඒ වගේ ප්‍රවණතාවයක් තියෙනවා කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම දැන් සිසේරියන් සැත්කමක් කරලා ඔබ පිටත තුවාලය සිසේරියන් සැත්කමක් කරලා ඔබේ පිටත තුවාලය සම්පූර්ණයෙන්ම සුවපත් වුණත් අභ්‍යන්තරයේ තියෙන මේ ගර්භාෂ බිත්ති එතකොට සම සහ ගර්භාෂයේ අතර තියෙන ස්තර එහෙම සනීප වෙන්න ටිකක් කල් යනවනේ. ඉතින් ඒ නිසා අර මාස 18ක් හෝ ඊට වඩා අඩු කාලයක් හරි ඉන්නවා නම් ඔබේ ශරීරය ඔබ සුවපත් කරගන්නවා නම් මං හිතන්නේ ඒක ඔබට වාසි. කෙසේ වෙතත් බබා හම්බුනාට පස්සේ සති දෙකකින් පස්සේ ඔබ ඔබේ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයාව හමු වෙන්න ගියාම මේක ගැන අහන්න, මතක ඇතුව අහන්න. නැවත වතාවක් මං ගැප් ගන්නවා නම් මං කොච්චර කාලයක් ඉන්න ඕනද? එහෙමනම් ඒ කාලය ඇතුළත මං කොහොමද මගේ ශරීරය සුවපත් කරගන්නේ? මම මොනවද කරන්න ඕන? මොනව හරි බෙහෙත් බොන්න ඕනද? මේ වගේ දේවල් ගැන අහලා බලන්න. ඒක අමතක කරන්න එපා. සමහර වෙලාවට සමහර වෛද්‍යවරු කියනවා, සමහර වෙලාවට උන් කියන්නේ නැහැ. ඉතින් ඔබ ඇහුවොත් ඕන් ඔබට ගැළපෙන නිවැරදි පිළිතුර ලබා දෙයි. ඉතින් අර මං කලින් කිව්වා වගේ අපිට ඔසප් වෙන දිනේ හරියටම කියන්න බෑනේ නේද? ඒ නිසා ඔබ නොදැනුවත්වම ඔබේ ඔවියුලේෂන් එක වෙන දවසට ලිංගික සංසර්ගයක් වුණොත් ඔබ නොදැනුවත්වම කැප් ගන්නත් ඉඩක් තියෙනවා. ඒ නිසා ඔබට ගැළපෙනම උපත් පාලන ක්‍රමයක් තෝරගෙන පාවිච්චි කරන එක හුඟක් වැදගත්. ඔබ උපත් පාලන පෙති බොන්න බලාපොරොත්තු වෙනවා නම් ප්‍රසව හා නාරිවේදී වෛද්‍යවරයාගෙන් අහලම සුදුසු බෙහෙත් වර්ගය ගන්න. මොකද මව්කිරි දෙන අම්මලාට මව්කිරි නොදෙන අම්මලාට වෙන වෙනම උපත් පාලන පෙති තියෙනවා. ඒ නිසා ප්‍රෙස්ක්‍රිප්ෂන් එකකට අනුව උපත් පාලන පෙති ගන්න එක හොඳයි. හැබැයි ඔයා හිතාගෙන ඉන්නවා නම් නැවත මම දරුවෙක් හදන්නේ නැහැ, මම LRT සැත්කමක් කරගන්නවා කියලා, ඒක සිසේරියන් සැත්කමත් එක්කම ඔබට කරගන්න පුළුවන්. ඒ ගැන ඔබේ වෛද්‍යවරයා එක්ක කලින්ම කතා කරලා ඒ අවශ්‍ය වටපිටාව හදාගන්න. ඉතින් මේ කොහොම වුණත් ඔබ මතක තබා ගන්න ඕන තව දෙයක් තියෙනවා. ඒ තමයි බබා ලැබිලා මාස 6ක් යනතුරුවත් ඔබ ගර්භණී කාලයේදී ගත්තු විටමින් වර්ග, යකඩ පෙති, ෆෝලික් අම්ල නොකඩවාම බොන්න. ඒක ඔබේ සෞඛ්‍යයටත් වැදගත්. හදිස්සියවත් ඔබ නොදැනුවත්වම නැවත ගැප් ගත්තොත් කුසේ වැඩෙන කලලයටත් හොඳයි. එහෙනම් සිසේරියන් සැත්කමකින් පස්සේ නැවත දුවල පැනලා වැඩ කරන්නේ කවදද? ව්‍යායාම කරන්නේ කවදද කියලා ඊළඟ වීඩියෝ එකකින් අපි කතා කරමු.